ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මම යසිරු ඩිල්ෂාන්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගෙදර ඉඳන්ම CV එකක් කොහොමද නොමිලේම හදාගන්න කියලා. ඉතින් මේ වැඩේ කරන්න ඔයාට ඕනි වෙන්නේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක හරි ඔයාගේ කම්පියුටර් එකක් හරි විතරයි. ඔයාට කිසිම සොෆ්ට්වෙයාර් එකක් මේකට උවමනා වෙන්නේ නැහැ. ඔයාට වෙබ් බ්‍රවුසර් එකක් විතරයි උවමනා වෙන්නේ මේ වැඩේ කරගන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ජීවිතේ කවදා හරි දවසක අනිවාර්යයෙන්ම උවමනා වෙයි. ඒකින්ද මතක ඇතුව මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න කොහේ හරි. ආගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් අපි යන් වීඩියෝ එකට කොහොමද මේ CV එක ඔයාගේ ෆෝන් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එකෙන්ම හදාගන්න කියලා. හරි ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න එකම එක වෙබ්සයිට් එකක් වෙනවා. මේ වෙබ්සයිට් එකේ නම තමයි www.cvtemplate.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මම මේක links description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් ලේසියෙන්ම මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට මුලින්ම මෙන්න මේ විදිහට තියෙනවා choose this free template කියලා මෙන්න මේ template එක. හැබැයි ඔයාලට මෙතනින් පල්ලයට scroll කරගෙන ගියාම ඔයාලට බලන්න පුළුවන් තව template සෑහෙන දෙයක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම free. මෙතන පෙන්නන හැම එකක්ම free. මේක premium එකක් තියෙනවා. ඉතින් ඔයාලට සල්ලි හිම ප්‍රශ්නයක් නැත්නම් ගෙවලා ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඉතින් අපි එක ටෙම්ප්ලේට් එකක් මෙතනින් තෝරගමු. මම තෝරගන්නවා අපි මේක තෝරගමු. මම දැන් choose CV template කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. මෙතන අපිට එනවා මෙන්න මේ විදිහට pop up එකක්. ඒ කියන්නේ අපිට මේකේ හතර විදිහකට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. මේකේ ඔදම් ප්‍රෙෆරන්ස් එක අනුව තමයි මේ වෙන් වෙන්නේ. ඉතින් මම දැනට මෙතන personal base CV කියන එක ක්ලික් කරනවා. ඉතින් මෙතන මේ කට්ටිය පොඩි ටියුටෝරියල් එකක් ප්ලේ කරනවා. ඉතින් අපිට ටියුටෝරියල් ඕනේ නැහැ කියලා හිතනවා. ඉතින් අපි ටියුටෝරියල් එක දෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට මෙන්න මෙතන ෆොටෝ එකක් දාන්න පුළුවන්. ඉතින් මම සරලම ෆොටෝ එකක් දානවා. මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් තියෙනවා. හරි. ඉතින් ෆොටෝ එක මෙතන ලෝඩ් වුණාට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක රීසයිස් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට කොල්ල ලස්සනට ඉන්නවා. හරි. මෙන්න මේ විදිහට මම ෆොටෝ එක මෙතනට ප්ලේස් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන නේම් එක මෙතන ටයිප් කරන්න දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒ CV එක හදනවා. ඔව්. ඊට පස්සේ ජොබ් ටයිටල් එක දෙන්න තියෙනවා. ඉතින් ඔයා මොන වගේ ජොබ් එකකටද ඇප්ලයි කරන්නේ ඒ ජොබ් එක අනුව තමයි මෙතන ජොබ් ටයිටල් එක දෙන්නේ. ඉතින් මම මෙතන දෙනවා හරි. ඉතින් මේක මැතිවරණ කොමිසමට දෙනවා කියලා හිතාගෙන අපි මේක හදමු. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් එකේ අපිට අපි ගැන අපේ බයෝ එකක් අපිට මෙතන ලියන්න පුළුවන්. ඉතින් මම මේක ChatGPT එකෙන් ජෙනරේට් කරගත්තා. මෙන්න මේ විදිහට කැරි ඔබ්ජෙක්ටිව් එකක්. ඉතින් මම මෙන්න මේක මෙන්න මේ විදිහට අරගෙන මම මෙන්න මෙතනට පේස්ට් කරනවා. හරි. ප්‍රොෆයිල් එක හරි. ඊට පස්සේ අපිට work experience ඇඩ් කරන්න පුළුවන් මෙතනට. අපි එකක්ම දෙන්න ඇඩ් කරන්න පුළුවන්. මම දානවා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. professional experience 2004 ඉඳන් අපි දාමු. prime minister of Sri Lanka කියලා දාමු. 2004 ඉඳන් 2004 ඉඳන් කියලා දාමු. පුනේ දවුලන්නේ. ඊට පස්සේ මෙතන මොනවා හරි තව විස්තර ටිකක් තියෙනවා නම් ඒව එහෙම ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් ඇඩ් කරමු. අපි Minister of Finance and Planning. ඔයාට මෙතන අලුත් එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මෙතන add work experience කියන එක ක්ලික් කරලා අලුත් එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන දානවා ඔන්න ඔය විදිහට ඒක අපි දාමු ස්පාද වගේ දාමු. හරි. ඉතින් ඔයාලට මෙතන තව මේක වෙනස් කරන්න පුළුවන්. මෙතන CT එකක් ජොබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. හරි. මම දැනට එතන දෙකක් ඇඩ් කරනවා. ඊට පස්සේ අපිට এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම බලනවා මොනවද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා ලෝ කොලෙජ් තියෙනවා. ටොමි හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි මේක ඩිග්‍රී එක. ඩිග්‍රී එකක්ද මොකක්ද දන්නේ නැහැ. අපි දාමු මෙතෙන්ට. කෝස් නේම් එක මෙහෙම දාලා මේක අරන් තියෙන්නේ ශ්‍රී ලංකන් ලෝ කොලෙජ්. ඕකේ. එහෙම දාමු. මෙතන සිටි එකක් තමයි දාන්න පුළුවන්.
මේ අරන් තියෙන 1977. අපිට මෙන්න මේ ප්‍රසන් කියන කෑල්ල අයින් කරගන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ එනවා මෙන්න මෙතන i මාර්කයක්. අන්න i මාර්ක් ක්ලික් කරලා පස්සේ ඒක පේන්න තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතනත් ඒක අයින් කරගන්න පුළුවන්. අන්න විදිහට ඊට පස්සේ අපිට මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට O level A level රිසල්ට් ඇඩ් කරගන්න නම් මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ අපිට ඒ සබ්ජෙක්ට් වලට අදාළ ගත්ත මාක්ස් එහෙම ඇඩ් කරන්න පුළුවන්. ඉතින් එඩියුකේෂන් පැත්තට අන්න එහෙම දාන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන පුළුවන් ස්කිල් ඇඩ් කරන්න. ආට පේනවා ඇති මෙතන ස්කිල්ස් තියෙනවා. අපි ස්කිල් ටිකක් බලමු. අපිට මෙන්න මෙතන තියෙනවා add element කියලා. add element කෙනෙක් ක්ලික් කරලා පස්සේ අපිට name work education skill මේ ඕනි දෙයක් ඔයාලට අලුතෙන් ඇඩ් කරන්න පුළුවන් මෙතනට. ඉතින් මම skill කියන එක දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් skill group විදිහට මෙන්න මෙතනට එන්නේ. ඉතින් අපි දාමු මෙන්න මේ skill ටික. ඉතින් මම මේ chat gpt පාවිච්චි කරලා මේ ගන්නේ ඔයාලට සාම්පල් පෙන්නන්න මොනවා කොහොමද මේක වැඩි වෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ ඇත්ත ඩීටේල්ස් මේකට දාන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. අපි මේ විදිහට දාමු public speaking. ඒක අයින් කරන්න පුළුවන්. හරි අපි එකක් කළා. හරි. ඉතින් මෙන්න මේ විදිහට ස්කිල් ටික උත් ඇඩ් කළා අපි. තව මොනවද බලමු මේකේ තියෙන ලැන්ග්වේජස් තියෙනවා. අපි බලමු ලැන්ග්වේජ් ඇඩ් කරන්න පුළුවන්ද කියලා. අපිට ලැන්ග්වේජ් උත් ඇඩ් කරන්න පුළුවන් මේ ස්කිල් විදිහටම ස්කිල් ගෲප් විදිහට ඇඩ් කරලා මෙතනට language කියලා ටයිප් කරලා අපිට මෙතන දාන්න පුළුවන් මේ ටික සිංහල ඉංග්‍රීසි ටැමිල් කියලා. ඊට පස්සේ මෙතන add skill ගිහිල්ලා හරි ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ විදිහට අපිට ටික් එක එහෙම කරලා හදා ගන්න පුළුවන්. අර පේනවා නැති මේ විදිහට. ඉතින් අපි යන්නේ මේ විදිහට ස්කිල් විදිහට ලැන්ග්වේජ් සහ අනිත් ස්කිල් ටික දාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තව කැමති තරම් දේවල් මෙතෙන්ට ෆිල් කරන්න පුළුවන්. මේක ඉඩත් එක්ක පොඩ්ඩක් බලලා මැච් වෙන විදිහට ෆිල් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන ඉන්ට්‍රස්ට් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේක තියෙන එක ඔයාලට කරදරයි වගේ නම් අයින් කරගන්නත් පුළුවන්. ඉතින් මම ඒ ටික අයින් කරනවා මෙතන ඉන්ට්‍රස්ට් ටික. හරි. හරි ඉතින් ඒක අයින් කරගත්ත පස්සේ අපිට මෙතන හිස්නේ. ඉතින් අපිට මෙතෙන්ටත් ඇඩ් කරගන්න පුළුවන් අපේ අපි දාමු අපේ name කියලා. name එක එතන දාපුවම ලොකු වැඩි නේද? හරියන්නේ නැහැ. අපි වෙන එකක් දාන්න බලමු. අපි දාමු personal information. අන්න හරි. ඒක ගන්නට සෙට් වෙනවා. එතෙන්ට personal information ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ආවෝ name එක ඉතින් මේ ටික තමයි. එතනින් කොපි කරලා ගත්තා නම් ලේසි නේද? full name එක අඩේ මේ chat gpt එක වාට ඇත්තටම මාර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ආට බලා ගන්න පුළුවන් මම දීපු කමෙන්ට් දෙක. මහින්ද රාජපක්ෂට CV එකක් හදන්න පුළුවන්ද කියලා මම අහුවා. ඉතින් එයා විස්තර ටික මේ විදිහට මට සපයලා දීලා තියෙනවා. ඉතින් ඒක සෑහෙන දුරට හරි කියලා හිතනවා. මේ ෆෝන් නම්බර්ස් නම් ඉතින් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි අන්න ඒ විදිහට අපේ වැඩේ කරගෙන යන්න බර්ත්ඩේ එක ඕනනම් මෙතෙන් දාන්න පුළුවන්. ජෙන්ඩර් එක මොකක්ද කියලා දාන්න පුළුවන්. ඉතින් මේ හැමදේම වාට ෆිල් කරලා මේක ලස්සනට හදාගන්න පුළුවන් ඔයාගේ CV එක. ඉතින් මේ පහළලා තියෙන විස්තර ටිකත් ඔයාලට එඩිට් කරලා වෙනස් කරලා ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන් මෙන්න මේ CV එක. ඉතින් සෑහෙන ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් මට මේ වෙබ්සයිට් එකේ තියෙන හැම දෙයක් ගැනම කතා කරන්න බැරි වුණත් මම බේසික් ටික කතා කළා. ඔයාලට බේසික් CV එකක් හරිම ලස්සන CV එකක් මේකෙන් හදාගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් විදියට. ඉතින් ඔයාලට ඕනිම ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් විදියට මෙන්න මේ CV එක හදාගන්න පුළුවන්. ඉතින් මේක හරිම ඇට්‍රැක්ටිව්, සිම්පල් සහ යුනික්. යුනික්ම නැහැ. හැබැයි සෑහෙන ප්‍රොෆෙෂනල් CV එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපි බලාගමු කොහොමද මේක සේව් කරගන්න කියලා PDF එකක් විදියට. ඉතින් ඔයාලට මෙන්න දැන් download PDF කියලා බටනයක් තියෙනවා. මේක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙයාලා මේක රෙජිස්ටර් වෙන්න කියනවා. ඉතින් මම මෙතන රෙජිස්ටර් වෙනවා. sorry මම කලින් රෙජිස්ටර් වුණා. ඒකින්ද මම I already have an account ගිහිල්ලා මෙතන ඒක මම ෆිල් කරනවා. හරි ඉතින් ඒක අපිට රෙජිස්ටර් වුණාට පස්සේ මම අහපුව මෙතන download PDF කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ preparing download කියලා වැටෙනවා. ඉතින් ටික වෙලාවකින් අපේ CV එක download වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපේ CV එක download වෙලා ඉවරයි. ඉතින් මම එන්න මේක open කරගන්නවා.
ඉතින් මෙන්න මේ විදිර ලස්සන ප්‍රොෆෙෂනල් සීව එකක් හදාගෙන ඉවරයි අපි මෙන්න මේ වෙද්දි. ඉතින් මේක PDF එකක් විතර තමයි සේව් වෙනවාට කැමතිද පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් වීඩියෝ එක මේ වෙනකම් බැලුවාට ගොඩක් ස්තුතියි. සෑහෙන කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දැම්මේ. ඉතින් ඒකින්ද මේක කොච්චර රීච් වෙයිද දන්නේ නැහැ. ඒකින්ද ඔයාලා පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මම හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.